සුවපහසු ඉරියව්වකින් ඉඳගන්න. ඔබේ මනස සංසුන් කරන්න. මෙම වීඩියෝව තුළ ඔබ ඔබේ ජීවිතය පාලනය කරන විශාලතම බලවේගය වෙත පිවිසෙන්නේ කෙසේදැයි ඉගෙන ගනු ඇත. ඒ තමයි යටිසිතේ බලය. අපේ විඤ්ඤාණක මනස එනම් උඩුසිත යනු අප සිතන, තර්ක කරන සහ තීරණ ගන්නා කොටසයි. නමුත් එය අපේ මුළු මනසේ බලයෙන් 100%ක් පමණයි. අපේ ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම පාහේ වග කියන අපේ පුරුදු, විශ්වාසයන් සහ ආකල්ප සියල්ල ගබඩා කර ඇත්තේ යටිසිතේ. එනම් 95%ක බලයක් සහිතවයි. ඉතින් අපි ඔබේ මනස සුභවාදීව තබා ගැනීමට උපකාරී වන වීඩියෝ මෙම නාලිකාවෙන් ඉදිරියට ගෙනීමට සූදානම්. ඉතින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි යටිසිත හඳුන්වන්නේ ජීවිතයේ උද්‍යානය ලෙසයි. ඔබේ ජීවිතය anu ඔබ යටිසිත තුල වපුරන දේවල ප්‍රතිඵලයයි. ඔබ වපුරන බීජ හොඳ නම් අස්වැන්න හොඳයි. බීජ නරක නම් ප්‍රතිඵලය වෙනස් වනු ඇත. යටිසිතේ බලය පාලනය වන්නේ විශ්ව ආකර්ෂණ නීතිය හරහායි. ඒ භෞතික විද්‍යාවේ නීතියක් වැනිය. සමාන ශක්තිය ආකර්ෂණය කරයි. ඔබේ යටිසිත නිකුත් කරන්නේ සිතුවිලි මගින් නිපදවන විද්‍යුත් චුම්බක ශක්තිය. ඔබ නිරන්තරයෙන් හිඟකම, අසාර්ථකත්වය සහ ණය ගැන හිතන්නේ නම් ඔබේ යටිසිත විශ්වයට එම ශක්තිය යවා එම තත්වයම ඔබට නැවත ආකර්ෂණය කර දෙයි. මෙය වෙනස් කරන්නේ කෙසේද? ඔබ දැනටමත් සාර්ථක සහ සම්පූර්ණ බව හැඟීම විශ්වයට මුදා හරින්න. මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ තදින් ඇලී සිටින හැඟීම් සහිත නිරන්තර සිතුවිලි පමණි. යටිසිත රීප්‍රෝග්‍රෑම් කිරීමට ඇති ප්‍රබලම ක්‍රමය වන්නේ දුෂ්කරණය. යටිසිතට සත්‍ය සහ මනක්කල්පිත අතර වෙනස හඳුනාගත නොහැකි නිසා ඔබ මවා ගන්නා දේ ඒ සැබෑව ලෙස සලකයි. අපි දැන් බලමු දුෂ්කරණය ඵලදායීව සිදු කරන ආකාරය. මෙම අභ්‍යාසය සඳහා හොඳම කාලය වන්නේ ඔබ නිින්දට යන විට හෝ උදෑසන අවදි වූ වහාමයි. එම මොහොතේ ඔබේ මොළය තීටා තරංග තත්ත්වයේ පවතින අතර ඒ යටිසිතට ඍජුව ප්‍රවේශ වීමට අවස්ථාව සලසයි. ඔබේ ඉලක්කය දැනටමත් ඉටු වී ඇති අයුරු ඉතාමත් විස්තරාත්මකව සිතින් මවා ගන්න. ඔබ දැන් ජීවත් වන නිවස, ඔබ අඳින ඇඳුම්, ඔබේ බැංකු ගිණුමේ ශේෂය සියල්ල පැහැදිලිව දකින්න. මෙම දර්ශනයට ඔබේ ඉන්ද්‍රියන් පහම සම්බන්ධ කරන්න. පෙනීම, දකින දේ, ඇසීම, අන් අයගේ සුබ පැතුම්, සුවඳ, සාර්ථකත්ව පරිසරයක සුවඳ, ස්පර්ශය, නව මෝටර් රථයේ සුක්කානම සහ වැදගත්ම දේ හැඟීම, ඒ ගැන දැනෙන ප්‍රීතිය එකතු කරන්න. ඔබේ දර්ශනය සාර්ථකව අවසන් වූ පසු විශ්වයට කෘතවේදීත්වය පළ කරමින් ඒ සැබෑ බව විශ්වාස කරමින් සාමාන්‍ය කටයුතු ආරම්භ කරන්න. අපේ යටිසිත රීප්‍රෝග්‍රෑම් කරන්න භාවිතා කරන දෙවන ක්‍රමවේදයේ විදිහට ධනාත්මක කියමන් අපිට භාවිතා කරන්න පුළුවන්. ධනාත්මක කියමන් යනු ඔබේ යටිසිතේ ඇති පැරණි ඍණාත්මක ලිපිගොනු මකා දමා සාර්ථකත්වයේ අලුත් ලිපිගොනු ඇතුළු කිරීමයි. අපි දැන් බලමු බලවත් කියමන් සකස් කරගන්නා ආකාරය. ඔබේ කියමන සෑම විටම වර්තමාන කාලයෙන් සහ ධනාත්මකව තිබිය යුතුයි. මම ණයගැති වෙන්නේ නැහැ. වෙනුවට මම සෑම විටම ප්‍රමාණවත් මුදල් තිබේ යන්න භාවිතා කරන්න. යටිසිත නෑ කියන වචනය නොතකයි. ඔබේ කියමන කටපාඩමින් කියනවා වෙනුවට එහි අන්තර්ගතය ගැන හදවතින්ම විශ්වාස කරන්න. මම ධනවත් කියන විට ධනවත්කමේ නිදහස දැනෙන්න දෙන්න. ඔබ යටිසිත පාලනය කරන්නට නවකයෙක් නම් හොඳම ක්‍රමය තමයි කියමන් ලියන එක. කියමන් දිනපතාම ලියන්න සහ ශබ්ද නගා කියවන්න. එමෙන්ම ඔබගේ කටහඬින්ම ඒවා පටිගත කර දවස පුරා නැවත නැවතත් සවන් දෙන්න. පුනරාවර්තනය යනු යටිසිතට ඇතුළු වීමට ඇති රහස් යතුරයි. යම් කියමනක් ඔබට මුලදී බොරුවක්සේ හැඟේ නම් එය ටිකක් මෘදු කරන්න. උදාහරණයක් ලෙස මම ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙනුවට මට දිනෙන් දින වැඩිවන ආදායමක් ඇත යන්නෙන් පටන් ගන්න. අපි දැන් කතා කරන්න යන්නේ මානසික ආහාර වේල. එහෙම නැත්නම් මෙන්ටල් ඩයට් එක ගැන. ඔබ ඔබේ ශරීරයට දෙන ආහාරය ගැන සැලකිලිමත් වනවා සේම ඔබේ යටිසිතට දෙන මානසික ආහාරය ගැනද සැලකිලිමත් විය යුතුයි. මේ මානසික ආහාර වේල මෙන්ටල් ඩයට් ලෙස හැඳින්වේ. මානසික ආහාර වේල පවත්වාගෙන යන්නේ කෙසේද? ඍණාත්මක සිතුවිලි ඉවත් කිරීම. ඔබේ මනසට එන සෑම ඍණාත්මක සිතුවිල්ලක්ම හඳුනාගෙන එය වහාම ධනාත්මක සිතුවිල්ලකින් ප්‍රතිස්ථාපනය කරන්න. ඍණාත්මක සිතුවිල්ලකට තප්පර 5කට වඩා වැඩි කාලයක් ඔබේ මනසේ රැඳී සිටීමට ඉඩ නොදෙන්න. දිනපතාම ඔබේ සිතුවිලි නිරීක්ෂණය කරමින් අනවශ්‍ය කුණු ඉවත් කරන්න. මෙය ඔබව නිරන්තරයෙන් ධනාත්මකව මානසික තත්ත්වයක තබා ගැනීමට උපකාරී වේ. ඔබ නරඹන දේවල්, ඔබ සවන් දෙන සංගීතය සහ ඔබ ඇසුරු කරන පුද්ගලයන් ගැන සැලකිලිමත් වන්න. ඍණාත්මක පුද්ගලයන් හෝ පුවත් ඔබේ යටිසිතට ඇතුළු වී එහි ක්‍රමලේඛනය වෙනස් කළ හැකියි. ඔබේ යටිසිතට ඇතුළු වන්නේ කුමක්දයි ඔබ තීරණය කළ යුතුයි. අපි දැන් බලමු කෘතවේදීත්වයේ බලය. The power of gratitude. යටිසිත බලගැන්වීමේ සහ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කිරීමේ වඩාත්ම වේගාත්මක ක්‍රමවේදය වන්නේ
කෘතවේදීත්වයයි. කෘතවේදීත්වය ක්‍රියා කරන්නේ කෙසේද? සංඛ්‍යාතය වෙනස් කිරීම. ඔබ සතු දේවල් ගැන සිතන විට ඔබේ ශරීරය තුළ ප්‍රීතියේ සහ සම්පූර්ණත්වයේ ශක්තියක් නිපද වේ. මෙම ශක්තිය යනු විශ්වයට ඔබ යවන ඉහළම සංඛ්‍යාතයේ පණිවිඩය. වැඩි වැඩියෙන් ආකර්ෂණය කිරීම. ඔබ දැනටමත් සතුටු වන දේ ගැන කෘතවේදී වන විට විශ්වය තවත් කෘතවේදී වීමට හේතු වන දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණය කරයි. ප්‍රායෝගික පුරුද්ද. දිනපතාම විශේෂයෙන් රාත්‍රියේදී ඔබට ලැබුණු ආශිර්වාද 5ක් හෝ 10ක් ගැන සිතන්න. ඒවා ලියා තබන්න. ඔබගේ සාර්ථකත්වය දැනටමත් ආරම්භ වී ඇති බවට විශ්වයට ස්තුතිවන්ත වන්න. අවසාන වශයෙන් මෙම සියලු බලවත් තාක්ෂණික ක්‍රමවේදයන්ගේ හරය මතක තබා ගන්න. ජිම් කේර්ගේ කතාව මෙන් දුෂ්කරණයෙන් පසු ඔබ ක්‍රියා කළ යුතුයි. යටිසිතේ බලය නිවැරදි ඉලක්ක වෙත යොමු වන පරිදි ඔබේ යටිසිත නැවත ක්‍රමලේඛනය කරන්න. යටිසිත එම ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය අවස්ථා සහ මිනිසුන් ඔබ වෙත ආකර්ෂණය කරයි. ඔබ එම ආකර්ෂණය වූ අවස්ථා හඳුනාගෙන ඒවාට ධෛර්යයෙන් යුතුව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්විය යුතුයි. ඔබේ මනස යනු ඔබ සතු විශාලම වස්තුවයි. ඒ නිවැරදිව ක්‍රමලේඛනය කරන්න. සාර්ථකත්වය සහ සතුට යනු ඔබ තෝරාගත යුතු දෙයකි. ඒ දැනටමත් ඔබේ. ඉතින් විශ්ව ශක්තිය ගැන ඔයාට තියෙන විශ්වාසය ගැන හෝ අත්දැකීම් ඇත්නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඔබේ ජීවිතය පුරාවටම ඔබේ මනස ධනාත්මකව තබා ගන්න. ආශ්චර්යමත් බොහෝ දේ ඔබට සිදු වෙනවා.